ගෙයක් කියන්නේ හැමෝගෙම හීනයක්නේ. ඇයි ඔබට ගෙයක් හදන්නේ? ඇතමුන් ඉන්නවා ගෙයක් හදන්නේ Tamanට තනියෙන් ජීවත් වෙන්න. තවත් අය ගොඩනැගිල්ලක් හදනවා යම් ආයෝජනයක් කරන්න. ඒ වගේම තවත් සමහර අය ගෙයක් හදනවා Tamanගේ පවුලේ අයට ඉන්න. ඒ වගේම තවත් සමහරු ගෙවල් හදනවා පවුලේ අයට ඉන්න සහ ආයෝජනයක් විදිහට. වගේම අනාගත සැලසුමක් විදිහට ගෙවල් හදන අය ඉන්නවා. අන්න ඒක නිසා අපි මුලින්ම හඳුනගන්න ඕනේ ඇයි අපි ගෙයක් හදාගන්නේ කියන එක. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings. ඔබ තනියෙන් ඉන්න ගෙයක් හදනවා නම් ඔබේ අවශ්‍යතාවය තනියෙන් ඉන්න නම් ඔබට මහා විශාල ගෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය කුඩා ප්‍රමාණයේ නිවසක්. මහා විශාල නිවසක් හැදුවොතින් තනියෙන් ඉන්න ඔබට මහා විශාල වියදමක් යනවා. හැබැයි ඔබ තනියෙන් ඉන්නේ. අන්න එතනදී ඔබ ලොකු අර්බුදයකට මුහුණ පානවා. ඒ වගේම තමයි ඔබ තනියෙන් ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ තනියෙන් ඉන්න ගෙයක් හදා ගන්නවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඔබ වයසට යනවා කියන එක. ඔබ වයසට ගියාට පස්සේදී ඔබ වයසට යනකොට ඇතිවෙන ලෙඩ රෝගත් එක්ක ඔබට පඩිපෙලක් නැගලා උඩට පහළට යන්න එන්න පුළුවන් වෙයිද? ධනිස් සමහරු කොන්දේ අමාරු තියෙනකොට පඩිපෙල නැගලා උඩ පහළ යන්න එන්න පුළුවන් වෙයිද? තනියෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් තට්ටු දෙකේ ගෙයක් හදාගන්න එකට වඩා තනි තට්ටුවේ ගෙයක් හදාගන්න එක තමයි හොඳම දේ. ඒ වගේම තවත් සමහර අය ගෙවල් හදනවා තමට බෑකප් ප්ලෑන් එකක් විදිහට. උදාහරණයක් විදිහට දැන් අපේ රටේ ඩෝරලිය වගේ පැතිවල හොලිවුඩ් වල රංගන ශිල්පිනියන් ඔවුන්ට ගෙවල් හදාගෙන තියෙනවා. X-Files කතාමාලාවේ ස්කලි එයාට ලංකාවේ ගෙයක් තියෙනවා. ඉඩමක් තියෙනවා. එයාගේ නිවාඩු වෙලාවට ලංකාවට වෙලා මේ ගෙදර ඉන්නේ. ඉතින් ඔබ කොළඹ ඉන්න කෙනෙක් නම් ඔබ කැමති ඔබේ විවේකී වෙලාවට ටිකක් දුර පළාතකට ගිහිල්ලා ඉන්න. අන්න එතනදී ඔබ ගෙයක් හදනවා. එතෙන්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඔබේ විවේකයට ගැළපෙන පරිසරයක් තෝරගන්න. ඒ වගේම තමන්ගේ පවුල වෙනුවෙන් සමහරු ගෙවල් හදනවා. පවුල වෙනුවෙන්. එතකොට උඩ තට්ටුව ලොකු පුතාට, යට තට්ටුව පොඩි පුතාට. එහෙමනම් පුතාලා දෙන්නට එකම ගෙදර තට්ටු දෙක හදලා දෙනවා නම් එහෙනම් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ තට්ටු දෙකේම කුස්සියක් තියෙන්න ඕනේ. මුළුතන්ගයක් තියෙන්න ඕනේ. සනීපාරක්ෂක පහසුකම් තියෙන්න ඕනේ. ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ වගේම නිවෙස් දෙකේ අයගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් නැති වෙන විදිහට සාමය සහජීවනයේ තියෙන විදිහට පඩිපෙල් තනන්න මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම යක් හදනවා Tamanට පදිංචි වෙන්න. ඒ වගේම හොඳ ආයෝජනයක් විදිහට. ඒ කියන්නේ තට්ටු දෙකේ ගෙයක් හදලා එක තට්ටුවක් කුලියට දීලා එක තට්ටුවක් Tamanට ජීවත් වෙන්න. එහෙමත් ගෙවල් හදන අය ඉන්නවා. අන්න එතෙන්දී විශේෂයෙන් නිවසේ පිහිටීමට නැත්තම් නිවසට පිවිසෙන්න කොහොමද ඔබ ඉදි ප්‍රස්තාව හදන්නේ? මොකද ඔබ ඉන්නේ උඩ තට්ටුවේ නම් ඔබ පහළ තට්ටුව කුලියට දෙනවා නම් ඔබට බෑනේ පහළ තට්ටුවේ ගේ මැද්දෙන් ඇවිල්ලා උඩ තට්ටුවට එන්න. නේද? එහෙමනම් ඔබට සිද්ධ වෙනවා බාහිර පිවිසීමක් හදන්න. ඔන්න ඔය කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ බිල්ඩින් එක හදන්නේ හොස්ටල් එකකට නම් ඒ හොස්ටල් එක හදනකොට කොහොමද හෝල් එකක් වගේද නැත්නම් සෙපරේට් රූම් තියෙන විදිහට නැත්නම් වෙන් කරපු කාමර තියෙන විදිහටද හදන්නේ? මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අඩු වියදමකින් හොඳ ක්වොලිටි දෙයක් කරන්න. ඒ විතරක් නෙවෙයි ගෙයක් හදනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ දේශගුණය පිළිබඳව. නැත්නම් කාලගුණික තත්ත්වයන් පිළිබඳව. නුවරඑළිය ගෙයක් හදනවා නම් ඔයා උස වහලයක් තියෙන ගෙයක් හැදුවොත් ඔයාට ගොඩක් සීතල දරා ගන්න වෙනවා.
නුවරඑළිය ඉන්න කෙනෙක් නම් ඔයා වහලය උස් කරන්න හොඳ නෑ. ඒ වගේම ඔයා ටිකක් ප්‍රශ්නේ තියෙන පැත්තක නම් ගයක් හදන්නේ වහලය ටිකක් උසට හදන්න. ඇතුලේ වාතාශ්‍රය තියෙන විදිහට. ඒ වගේම රත්නපුරය සබරගමු වගේ මේ වැසි සහිත තත්ත්වයන් වැඩි පළාතක ගයක් හදනවා නම් වගේ බෙත්තිවල ආරක්ෂාව වෙනුවෙන් වහලය ටිකක් දිගට තියන්න. වැහි වතුර ක්‍රමිකව ගලාගෙන යන්න ඒක කළමනාකරණය කරන්න. ඒ හැම දෙයක් ගැනම හිතන්න ඕනේ ගයක් හදනකොට. ගයක් කියන්නේ ලෝකයේ තියෙන හොඳම ආයෝජනය වගේම ලෝකයේ තියෙන හොඳම ආරක්ෂක ස්ථානය කියලා අපි හිතාගෙන ඉන්නවා. හොඳම ආයෝජනය තමයි. හැබැයි හොඳම ආරක්ෂක ස්ථානය වෙන්නේ නෑ ගයක්. ඒකට හේතුව මොකද්ද? අපි බලමු ඊළඟ වීඩියෝ එකකින්. සෑම දෙයක්ම අනාගත ආයෝජනයක්. ඔබේ එවැනි ආයෝජනයන්හි අපි පෙරගමන් කරුවන් වන්නෙමු. ආරම්භයේ සිටම අපිට ඔබ සමග පියනගන්නෙමු. විශ්වාසයෙන් දැනුමින් සන්නද්ධව මන අධීක්ෂණයෙන් අපි එම ගමන ඔබව වගකීමෙන් රැගෙන යන්නෙමු. ඔබ කුමන ස්තරයක වුවද අප ඔබගේ මිතුරෙකු වන්නෙමු. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings